යනවද බලන්න. ඉතින් කොහොමද අද කරන්න කියලා බලමු. කැරම ඉතින් ඔන්න කනෙක්ට් වෙනවා. කැරම් පූල් කියන කැරම් ගේම් එක තමයි මේ ෆෝන් එකෙන් ප්ලේ කරන්නේ. කාඩ්ස් ටිකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ටිකත් ගත්තා. ඊට පස්සේ යමු අපි ගේම් එකකට යමු. මයිස්ට්‍රී ස්ටික ඒක ඕනේ දැන් රුපියල් 300ක් ඇවිල්ලා තියෙනවා. එකත් ගමු කොයින් 300ක්. ඊට පස්සේ අපි කැරමක් ගමුනේ. කැරම් ලක්ෂ 5 ගන්නවද? 3 ලක්ෂ, ලක්ෂ 2මාර, ලක්ෂ 50000, 20000. ඊට ගන්න 10,000ක්වත් දාලා ගමුනේ. ඉතින් ඔන්න LH තමයි මට හම්බ වුණේ. ශ්‍රී ලංකන් බෝයි මගේ කැරම් නේම් එක. කහපාට තමයි මගේ ඉතෝ කහපාට. බලමු ඉතින් LH මොකද කරන්න කියලා. ඔයාලත් කැරම් ගහනවා නම් සෙට් වෙන්න මාත් එක්ක. පුළුවන් නම් දිනලා පෙන්නන්න. ඔන්න ඉතින් මම නම් ගැහුවා දිදීරි ගාලා කඩාගෙන යන්න. බලමු මොකද කරන්න කියලා. LH තාම ඔහම කරලා තියෙන්නේ. ශ්‍රී ලංකන් බෝයි නම් ඔන්න දෙකක් දැම්මා. මේකෙදි හොඳ ෂොට් එකක් නෑ නේද යාළුවෝ. ගහන්න ඉතාලි කරු ගියේ නෑනේ. සද්දේ සවුන්ඩ් එක දාමු නැත්තම් බලන්න කම්මැලි හරි. ඔන්න LH ඒ පාර දැම්ම දෙකක්ම නේද. ඉතින් ඔයාලත් කැමති නම් මාත් එක්ක කැරමක් ගහන්න මාව මෙන්න මේ විදිහට පරද්දන්න. අනිවාර්යෙන් ශ්‍රී ලංකන් බෝයි කියලා සර්ච් කරන්න. සර්ච් කරලා ගහමු. ඉතින් අපි 10000ක් 20000ක් දාලා ගහමු. ටිකක් ලොකු ගේම් එකක්. මගේ අතේ ලක්ෂ 5ක් තියෙනවා. පුළුවන් නම් ලක්ෂ 5ම දිනා ගන්න. දැන් බලමු LH මොකද කරගෙන යන්නේ කියලා. එන ගේමක් වෙයි වගේ. කැමක් වගේ පේනවා දැන්. දැන් තමයි LH හොඳටම හිර වෙන්නේ. ඒකත් එයා කඩා ගන්න යන්නේ. හරියට එයාගේ ලක් එක දෙට්ටුන්නේ නැහැ. දැන් බලමු මොකද වෙන්නේ කියලා. ෂොට් එක හරි ගියේ නැත්තම් නම් LH දුක් වෙන්න වෙයි. මම කොහොම හරි මේක ගහනවා. කොහොම හරි ගහන්න වෙනවා යාළුවා. නැත්තම් කෑමක් තමයි තියෙන්නේ. බලමු මොකද කරන්න පුළුවන් නේ කියලා බලමු. ගියානේ. ඒත් ගියා. කන්නත් හොඳයි. ඒකත් ගියා. දැන් LH බය ඇති ගන්නේ මොකද වෙන්නේ යන්නේ කියලා. හරිනේ යාගේ බය සාධාරණයි. කොහමද ගේම් එක. තව ගේම් එකක් ගහමු. ඉතින් දිගටම ඉන්න වීඩියෝ එකත් එක්ක ඇඳලා ඉන්න. ඉතින් වත් කැමති නම් මාත් එක්ක ගේම් එකක් ගහන්න. රික්වෙස්ට් එකක් දාලා එන්න. ඉතින් රික්වෙස්ට් දාන විදිය ඔයගොල්ලෝ දන්නවද? මම මේක කියලා දෙන්නම්. එහෙනම් ඔයාලා රික්වෙස්ට් එකක් දාන්නේ කොහොමද කියලා මට. ලෝඩින් වෙනවා, කනෙක්ටිං වෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ පොඩ්ඩක් සිග්නල් නම් අඩුයි. ස්ටිකර් දෙකකුත් හම්බ වුණා. මේකේ ෆ්‍රෙන්ඩ්ස් කියලා සර්ච් කරලා ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් සර්ච් කරන්න ශ්‍රී ලංකන් බෝයි කියලා. ලංකා බෝයි කියලා සර්ච් කරපුවම මගේ නම මගේ එහෙම නැත්නම් මේක ඇඩ්‍රස් එක අංකේ ඉතින් ඒ විදිහට ඔයාලට මාව සර්ච් කරගන්න පුළුවන්. ඉතින් 10000 ගේම් එකක් දාන්න. ඔයාලට 10000 මට තමයි කඩන්න තියෙන. ඉතින් එහෙනම් දාගෙන නේද.
අලිස්සේ කියන්නේ දුකයි අමාරුවෙන් දාගත්ත එන්නෙක්ම ගන්න ඕන නේද? අස්ගර් තමයි ගහන්නේ අස්ගර්. බලමු අස්ගර් මොකද කරන්න කියලා. අස්ගර් ඕදෙන බායි ලොකුවටම ආරත් බලු අම්බ ඕන ඒ විදිහට දෙකයි හිත දාමු නේද ඔක්කොම. එහෙම හිතුවට වැඩේ බැරි වුණා. දාගන්න බැරි වුණා ඔක්කොම. තාක්කල් කියන්නේ. අස්ගර්ටම ගහපු දෙන්නකො. අපි ඉස්සලා එල්එස්ට ගහපු විදිහටම ගහමු අස්ගර්ටත් නේ. අස්ගර්ට ටිකක් අමාරු කාර්යයක් ඔය වෙන්නේ දිගට දාන්න. බලමු නතර කරේ දාලා බෑලා නතර වෙන්නත් කියලා. දාන්න පුළුවන් වුණොත් තමයි අස්කර් දිනන්නේ. අස්කර් දෙල්ලම් කරන්නේ නැහැ. දෙල්ලමක් වෙන්න දෙන්නේ නැහැ. ඔන්න දැන් අස්කර්ට ගොඩක් අමාරු වෙන්න යන්නේ. ඒක ගියා. ඒතර අස්කරුයි මායි දැන් ෂේප් සමාන වෙලා මම එකක් වැඩියනුත් දැම්මා. දැන් මොකද කරන්නේ? මේක දාන්න පුළුවන් නේද ෂොට් එක? ආ උට්ටක් හයියෙන් ගහනම් ගොඩනේ. දැන් අස්කර් දිනයි වගේ. ඒක වලේ ඒකත් වලේ නේද? ඒක දෙන්නේ ඉන්නේ අස්කරට. දැන් තමයි ඉතින් අස්කරද දිනන්නේ මන්ද කියන එක තීරණය වෙන්නේ. ඔය ෂොට් එක වලට ගියේ නැත්නම් අස්කර ඉවරයි. මට මේ විදිහට 5500ක් මට දීලා යන්න 10 ගේමක් දාලා අස්ගර් ගියාද වගේත් පේනවා. waiting for the other player please wait. අස්ගර් දැම්මම පරාජය බාර ගත්තා වගේ මට පේන්නේ. මොනවා කරන්නද ඉතින් බැක් වෙන්න බෑ. බැක් වුණොත් මන් නිකන් මට සල්ලි නැති වෙනවා. මට පේන්නේ අස්ගර් ගිහිල්ලා වගේ. සංසාර පුරුද්දද මේ හමුවීමේ අරුමේ හිමි නොවෙනා බව දැනුනම් වෙන්වීමක් නොමැති. ඔව් අස්ගර් ගිහිල්ලා අස්ගර් කරාගෙන මුලින්ම බාරගත්තා. බලමු තව එක්ක ස්ටිකර් ටිකක් තියෙනවා. ස්ටිකර් 1 2 3යි ස්ටිකර් 3ක් දැත්තට පස්සේ මගේ ඩුප්ලිකේට් ස්ටිකර් එකයි ස්ටිකර් පැක් එකක් කම්ප්ලීට් වෙනවා. ජෙම්ස් 25ක් 20ක් හම්බ වුණා. ආයෙත් ගහමු 10ක් නේ 20000ක් ගහන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දිගටම නැදිලා ඉන්නවා නම් ඉතින් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. 20000 දවන ලක්ෂ 5ද ලක්ෂ 50000 50,000 මෙතරද බලන්න කැමති නැත්නම් ඕපන් ප්ලේ කරන එකක් බලනවාද? ඉතලා කඩා ගමනේ. කැරම් වල දෙට්ටුන්නේ නැහැ කැරම්. කවුද ගෙස්ට් කියලා අපේ නමක් ගමක් නැති කෙනෙක් ඉන්නවා. ඇඩ්‍රස් නැති කොල්ලෙක් ඉන්න බලමු. කොල්ලට ඇඩ්‍රස් නැති ගහන්න කලින් පොඩ්ඩක් කොහොමද මෝඩ ෂොට් එකක් ගහන්නත් ඕනේ නැත්නම් කොල්ලා සීරියස් වෙනවා. මට වඩා මම පරද්දනවා. එහෙනම් ඉතින් කැරම් ගහද්දි පළවෙනි වතාවෙම හොඳටම ගහුවොත් එහෙම මේ ගහලා ඉවර කරන්නම ගහන්න ඕනේ. නැත්නම් ගහන්න එන එක්කෙනා ඔබට ගහනවා ඩොමෙන් යන්නේ. ඒ හින්දා මොන ලස්සන ඩොට් එකක් නම් තියෙනවා ගහන්න. මේක දාලා ඉන්නේ කොයි පැත්තෙන් හරි. රෙඩා ඉන්නවනේ. රෙඩා දාන්න ඕනේ නේ අපිට දැන්.
ගියොත් හොඳයි කියන්නේ. මේක දාන්නත් පුළුවන්. ඒක දාන්න කලින් මෙන්න මේ ෂොට් එකක් තියෙන පොඩ ආසාවට ඔය ගහලා දැන් ගාමු මේක. ගෙස්ට පොඩ්ඩක් බය වෙන්නත් එක්ක මේකත් දාන්න. ඊට පස්සේ මල නම් පැනලා වැඩක් නෑ ගෙස්. මල පැනලා වැඩක් නෑ. දැන් ඉතින් තෝටම දාන්න තමයි තියෙන්නේ. කරගත්ත මොඩක් නෑ නේද ඒක. මම හිතුවා ඔයත් යයි කියලා පාවිච්චි පස්සට මේ ඩිස්ප්ලේ කන්ට්‍රෝල් තියනවා ටිකක්. හොඳයි ඩිස්ප්ලේ එක. හැබැයි ඔක්කොම දැම්මත් ඉතුරු දෙන්නේ ඩිස්ප්ලේ හිර වෙනවා. ලොකුවටම දිනන් දැන්. ඇසට අසු වෙනවා බමරසන කෙලි මල් විරේ ලසෝල උදිනේ ඇවිලුනේ ඔබ මගෙන් වෙන්නු දිනේ. ගෙස්ට දෙමු chance එක. දැන් බලමු මොකද කරන්නේ කියලා නේද. ආතල් එකට දැම්ම රිස් එක වලා අවුල් ගහන්න එපා අම්මලා කොල්ලා ගිහලාගෙන බයටම ගියා. මම හිතුවේ මං දැම්මම තමයි කියලා. ඔහම මෝඩ වැඩක් වෙනවා. ඉතින් සමහර වෙලාවට බටත් හිත අන්තිමට ලේසි තැනක තිබ්බොත් ඉතින් දාලා යන්නත් හිතෙනවා. ඉතින් ගෙස් ඔන්න මෝඩ වුණා. ගෙස්ට තිබ්බා ඉත්තෝ දෙන්න දාලා අරකට දාන්න try එකක් දාන්න තිබ්බා. කොහමද දැන් මම එක දිගට 3ක් මේ වෙද්දි වින් කරලා තියෙන්නේ. තාම මේක report එක ආවේ නැහැ. ඊළඟ 20000ක් ගහන්න ඉන්න මේ ගේම් එක දිගටම බලන්න 20000ක් ඊළඟට ගහන්න. මිනි පොද බැටවි මල් මිනි දදිරි වේවි ඔබ එන පාරේ දෙදුණු පාලම උඩ හැන්දෑවේ. හරිනේ මැදයි කොලාගේ ස්මාර්ට් නේද මේ. ස්මාර්ට් නෙවෙයි නියට වෙන්නේ වෙන දෙයක් වෙන්න යන්නේ. දැන් ස්මාර්ට් එක නම් බහි කොල්ලගේ හැබැයි දුකයි. ස්පෙસિෆික් ඇචුවබල් මෙතරබල් රියලිස්ටික් ඉවර වෙන්න ස්මාර්ට් ගතියට තිත නෑ. ස්මාර්ට් ගතියට නම් තිත තියන්න බෑ. ඉතින් කැරම් එකක් පෙරදුනා කියලා. හැබැයි පැරම් එක නම් පරදින්න බෑනේ දැන්. අගමැත්තේ ස්මාර්ට් පරද්දන්න බෑ. යයිද රෙඩා යාළුවනේ. ගෙස් කරන්න පුළුවන්. හිතුවේ නෑනේ මම එහෙම ඩොට් එකක් ගහයි කියලා. ස්මාර්ට් පොන්දර ඉත්තට ඉන්නවා. පරදිනකන් අපි මේ දිගටම ගහමු. පරදුණු වීඩියෝ එකෙන් තමයි අද වීඩියෝ එක ඉවර කරන්නේ. බලමු කීයක් එක දිගට ගහන්න පොඩු වන්ද කියලා. ඉතින් ආරයි පැත්තට කොහොමද වහිනවද? මෙහාට නම් ඔන්න වහිනවා. අවුවද? අපිට නම් ඉතින් වහින මූඩ් එක තමයි තියෙන්නේ. දැනුත් වහිනවා. ඔය ඉත්ත උඩාවුත් නම් ස්මාර්ට් දිනනවා. වඩු ඉවරයි. බඩු වියරයි වගේ මගේ ආදරේ මා පරාවේ අපතේ ගියාද මේ කාලේ සිත පාරලා දමාවේ ඔබ ගියා පාරිතා මුළු ජීවිතේම ආගේ එක තැනක නතර වී මාගේ අද නැසුණා එදා කිරේ කොයා පාරිතා
මොකද කරන්නේ ඒතර ඔයාලා කියන්නේ කරදර ගම යන්නද එහෙම නැත්නම් 20000ක් ගහලා මයන්නම් ඔයාලා කියවනේ 20000ක් ගහනවා කියලා 20000ක් ගහමු දුබායි ස්කයිබර් අහසන් කාන් බලමු අහසන් කාන්ට මොකද කරන්න පුළුවන් කියලා පිටිපස්සට කඩපුවාම හොඳයි නේද ඉස්සරහට බලනවා තරම් ඉස්සරහට කරනවා තරම් රිස්ක් අඩුයි පිටිපස්සට කඩපුවාම කියලා තමයි කැඩුවේ පිටිපස්සෙන් දාන එකත් රිස්ක් අඩුයි ඒක නම් ඇත්තට හොඳ නෑ මේකත් පුළුවන් එදා ගන්න වලට රිසෙන් පොඩ්ඩක් හයියෙන් වැඩි වුණා ෂොට් එක මොකද දාන්න අන්න ඔය විදිහට එනවා ඉතින් මාත් කරලා වෙන්න සෙට් වෙන්න ශ්‍රී ලංකන් බෝයි කියලා සර්ච් කළා ඉතින් ගහම කැරම් මෑක් කරනවා නම් මෝඩ ෂොට් එක මෝඩ සහනේ මෝඩ ෂොට් එකක් ඉවර කරගන්නම තිබ්බ කැරම් එකක් තමයි මෝඩ ෂොට් එක හින්දා රෙඩත් වැහුණා එකත් කරනවා පිස්සුනේ ඔව් ඉතින් මොකද විදිහට තියාගෙන ඉන්න බෑනේ ඉත්ත දැන් පොරක ඉත්ත වැඩි මට ගහන්න අමාරු ඒකයි මොකද දාලා බලන්න ඊළඟට මොකද කරන්න පුළුවන් කියලා කොහොමද ෂොට් එක හොඳයිද කමෙන්ට් එකක් ඕනේ වගේ දාන්නේ කමෙන්ට් එක ඔක ගොල්ලන් කරන්න බෑ දැන් ඉතින් අසහන් කාම බර වෙලා ඇත්තේ නේද ඔයාලා නොකියුවට අසහන් කාම ඒක වරදුනා සිතුවේ නැහැ අසහන් කාන්ටත් වරදුනා නෝ ඕක දාලා ගේම් එක ඉවරයක් කරගන්න ළඟ වැඩි කියලා යන්නේ නැති වෙයි කියලා හිතනවා නම් ඉතින් ඔයාලත් ඔන්න ඔය විදිහට ගහන්න යනවා ඒකට තවත් 30ක් ගහමු ඉන්නවද ඉන්න ගැටේ බලාගෙන ඉන්න ඕන පහක් ගහවත් පෙරදුන එකයි ප්‍රදීප් කුමාර්ට බලන්න මොකද්ද කරන්න පුළුවන් කියලා ඔයාලට ඉත්තු ටික නම් කැඩුනා හැබැයි කැඩුනාට ඉතින් දාගන්න වෙනට හැකියාව අඩුයි මට පේන විදිහට ඉන්න ලොකු ෂොට් එකක් ගහන්න බෑ ඇලේට ගහමු නැත්නම් ඒක වලට යනවා ආහසට සොඳුරුද සඳෝසිතරම් ගතකට සොඳුරුද මල කෙතරම් සයුරට සොඳුරුද රළ පොතරම් සිතරම් මිහිරි යොදුමට නම් සිත ළඟ සුන්දරකම් සංගවා කරමින් හොඳ කරනවදඟකම් දුටුවොත් වෙන අය වෙයි නපුරක් කන්නක් අඩේ ඇතෑරුණා නේද කොල්ලෝ ඩිස් එක ඇතෑරුණා ප්‍රදීප් කුමාර්ගේ වාසනාවටත් දන්නේ ඇතෑරුණේ කොල්ලගේ පරම ඇද ගන්නවා වැඩි මලට වඳුරු රඟනු මේ කන්දේ ඇයි මමයි හමුදිලා කොහොම කරල්ලේ ආදරේ නවින්දී නවරල්ලේ ප්‍රදීප් කුමාර් සියරයි දැන් ඊට පස්සේ කරගන්නවා
අපිත් අපේ ලොව තනිවෙමු සොඳුරු සැඳෑවේ. පොයින් 500ක්. 50,000ක් ගහන ඔයාලා කමෙන්ට් කරොත් ඉතින් අනිවාර්යෙන්ම ඊළඟ වීඩියෝ එකේ ඔයාලා කැමති ගාණක් ගහලා පෙන්න සල්ලි තියෙනවා ලක්ෂය තියෙනවා ලක්ෂ 2.5 5 1 මිලියන් තියෙනවා ඊට පස්සේ නෙක්ස්ට් එක 1 මිලියන් උත් තියෙනවා ගහන්න තියෙනවා මගේ ළඟ පේන මිලියන් එකට ආසන්න සංඛ්‍යාවක් ඔයාලා එනවා නම් මිලියනයක් නම් ගහන්න අවුලක් නෑ කනු අංකල් කනු අංකල් දැන් කලුවේක කරලා දුන්නා ලොකු දොට්ටයක් ගහන්න දැන් මට ආරාධනාවක් කළාද ඔය දැසෙන් කතාවෙන් විටිකුරම්ලකින් ජීවිතේ ආදරේ මට ආරාධනාවක් කළාද ඔය දැසෙන් කතාවෙන් විටිකුරම්ලකින් ඒක වගේද මේක කනුට මොකද උනේ ඕක දාමුනේ ඔකත් දාලා අඩුපාඩුවක් තියෙනවා මදිනේ 20ක් ගහන්න ඕනක් මේ 50,000 ගහන්න බෑ නැත්තම් 50 ගහනවා මේ මගලුන්ට පෙන්නන්න ඉන්න 50,000 මේ ෆ්‍රෙන්ඩ්ලා දාන්න ෆ්‍රෙන්ඩ්ලත් එක්ක ගහන්න දෙන්නේ සමහර ඉන්න ගොම් ෆ්‍රෙන්ඩ්ස්ලා ඒක වස්තු ඔක නිකන් අපරාධ මම 7,500ක් ගහලා පෙන්නන්න ෆ්‍රෙන්ඩ්ස්ලත් එක්ක මල් පිපුණට සුවඳ දිවි නොයන්නයි ජොකි මැසිම උගේ කනිකම නිවන්නයි මගේ බොරුට ගෑම ආතල් ලැබුන්නේ කවුරු සම්ප්ලවර් වගේ ජොට් එක තුන ගියාවේ සෆීර් නිකන් ඉන්න බැරි කමකට ආවා හොේ ගමේ කමට මං අසරණ වගේ කෑමද දන්නේ නැහැ ආතල් එක ගේවට මල් පිපුණට නෙරු මලට උඹේ තනික ජොකි මැසිම උඹේ තනිකම මකන්නයි මගේ රෙඩා දාන්න දඟලනවා නේද රෙඩ් දාන එක දවල් තියෙන්නේ මේකේ දාන්න හතර අතේ චිත්ත මට දාන්න දෙයක් ගන්න මස්ස රෙඩා දාන්නේ ඉස්සෙල්ලා බබරෝගෙට සුබක් පොර හිතාගෙන ඉන්නේ පොට් කරන එක තමයි වැඩේ කියන්නේ සතුටු ඇති නේ ගොඩක් දැන් සතුටට ආයුෂ අඩුයි මට පේන්නේ
ආයුධ කොච්චර වෙලා තියෙනවද කියලා බලමු ඈ. මේක දාමු. ඒක මොකද අර දෙන දාන්න නැතුව ඒ ෂොට් එක ගෑවුත් සමහරට ඒට අයි කියලා හිතලා වගේ यारो जीवन என் பூக்களின் வேரோ ஜீவன் என் பின்மையே வென்றான் சிருடைய උදයති කුඩති විඩක් ඔය ෂොට් එක නම් ගහන්න ඕනේ හරියටම නැත්තම් නම් යන්නේ ගියවනේ කාදලායන් කාදලා අයියෝ ගියා සතර රිවල් සතියේ නෑ දාලා පොට් කළා මම බය කරන්න බැලුවොත් දැන් 7500ක් ගාම වුණා 4 දිනක් එක්ක සිරිපිර සිරිපේ නිරිපිර මගේ මාපුලා කවුද ෆරීඩ් ඕනිස් රාජ් ඉන්න හුහා ඉන්න ශ්‍රී ලංකන් බෝයි ඉන්න ෆරීඩ් එතකොට අපි ඇවිල්ලා කලු නේද මේ කියන විදිහට Ek ගහන්න දෙබ්බා තින් අපරාධය කවුද ගහන්නේ හොරස් ප්‍රාත් හුහා 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 තමයි ඉස්සල්ලාම කියන්නේ කහෝ ෆරිට් පිටිපස්ස එක දාන්න පුළුවන් ඉස්සර එක දාන්න පුළුවන් රෙඩා දාලා සයිඩ් එකේ මට කැපිලා ඉන්න කාගෙන් පොට් කරන්න පුළුවන් නේ. ආයෙත් පුගේ තොට් ගහන්න යනවා කියන ඕවට. කනවට හරි වැදුනෙන්ද හොඳයි. ඉතින් වැඩක් උන්නේ නැහැ. අර ඇලවිලා ඉන්න එක දැන් එදාට ඒකයි වැදින්නේ නැහැ. හරි ගහන්නකො පරිත් කොහොම හරි ගමන්නේ හොඳයි නේද යමක් පුළුවන් කොල්ලෙක් පරිත් කියන්නේ highly recommended පරිත් තව එන ගහන්න පරිත් දුබ්බර මට කවුද එන්නේ එකතු වෙන්නේ කියලා 2.46 ඊට ඉන්න හැබැත්තේ ඇන්ටි බොක්කද කවුද දෙක එකක් ගියේදී එහෙනම් ඕක දාලා පිටිපස්සෙන් තව එකක් දාමු නිකන් ඉන්න බැරි තව එකක් දාමු ඔන්න ඔකක් දාගන්න පුළුවන් කොහොමද උකට ගහන්න ඕනේ අන්න එහෙම ගහලා දාමු තව එකක් දැම්මොත් නරකද යාළුවෝ බලන්න ඉතින් කම්මැලි මන් දැම්මේ නැත්තම් තව එකක් දැම්මොත් ඔයාලා මොකද කියන්නේ යයිද නෑ තව එල කරන්න ඕනේ ෂොට් එක සුදු සුදු බලාවන් සිහින් නිගවතන් ඕම් අපේ එකක් ගියා යන්න මට ඕකනේ මට තරහා යන්න මේ හතර දෙනා ගේම් ගහන්න අන්තිමට සල්ලි දාලා මීයා ගියා දැන් මට මීයාගේ chance එකක් එනවා හැබැයි එයාට ඉතින් තනියෙන් ගහන්න ඇත්ත නේද ඊළඟට ගහමු 20000ක් ගහලා
අදට යන්නම් ඒකලා ආය දවසක එන්න සුදු සුදු වලාවන් ත්‍රිලෝකන්නම් ගංගාවේ හුරේ හැංගී තින්නම් අමරණීය සුන්දරලා ඔබගේ කවදා හෝ මං දැතම ලබන්නම් සමන් මල් පියල්ලේ සඳේ රැස් කරල්ලේ ප්‍රීති වලාවන් සංගීත රාගන් මත්ලේ මගේ රංගනයේ සමන් මල් පියල්ලේ සඳේ රැස් කරල්ලේ ඇංකිටි බබා ඉවර කරන්න ඕක යන්නේ නේද දහවල දූවිල්ලෙන රතුණු දෙනුවන්නි වෙන්න දහවල දූවිල්ලෙන රතුණු දෙනුවන්නි වෙන්න ආදරයේ කෙනෙහිදින් පැරිණි මදුනාගල අහසේ දඟ කරන තරු ගනින්න උණු දෙය පොකුණ ළඟදී හැන්දෑවට ඇංගිරි බබා ඉවර කරා ඉතුරු කරන්න දෙයක් නැහැ අපි 20000ක් ගහමු මේ මගුල එපා වෙන්න මං ඔකයි ආස නැත්තේ නැත්නම් 50ක් දාන්න ගහනවා 5000ක් කරනවා වගේ ගෝපේ තව 3 දෙනෙක් එක්ක නැත්තේ ලක්ෂ 10ක් තියාගෙන දෙකයි තුනයි හතරයි පහයි කිව්වට පහයි හයයි හතයි අටයි නවයයි ඉවරම කරන්න ගියේ නිසාර බය වෙන්නද නිසාර දෙකක් දාන්න උන් සඳරට විදින්නේ නේ රන් කිඳිසේම රන් මේක පෙරදි බා අපි ආ ඊළඟ දවසේ ගහමු ගේමක් ගහමු ගේම් පහක් අයක් අද වගේම මී අර කණ්ඩ ගිරවුනි එන්න පාහෙට මල් පිපුණා මේක පෙරලා ඉන්නේ එහෙනම් ආය දවසක හම්බ වෙමු ආයෙත් අර ගේම් සෙට් එකක් ගහමු. ඉතින් ඔයාලත් රික්වෙස්ට් එකක් දාන්න ශ්‍රී ලංකන් බෝයි කියලා. ඉතින් ඔයාලක ඔන්ලයින් හිටියොත් කැරම් එකක් ගහමු. එහෙනම් ගිහිල්ලා එන්න. සුබ දවසක් හැම දිනකටම.